ආයිබෝන් දේශපාලන වෙනසක් අපි හැමෝම ඕක ගැන කතා කරනවානේ. ඒත් කවදා හරි හිතුවද මේ අපි දකින වෙනස කියන්නේ ඇත්තටම මායාවක් විතරක් වෙන්න පුළුවන් කියලා. අනේ ඒ අභියෝගාත්මක අදහස ගැන තමයි අපි අද මේ මූලාශ්‍රය පදනම් කරගෙන ගැඹුරින් කතා කරන්න යන්නේ. මැතිවරණ කාලයක් ලං වෙනකොට මේ ප්‍රශ්නය හැමතැනම ඇහෙනවා නේද? අලුත් නායකයෝ, අලුත් පක්ෂ ඇත්තටම රටට මූලික වෙනසක් ගේයිද? ගොඩක් අය ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා. ඒත් මේ මූලාශ්‍රය අහන්නේ අන්න ඒ බලාපොරොත්තුව ඇත්තටම ඉටු වෙනවද කියන කේන්ද්‍රීය ප්‍රශ්නයම තමයි. හිතන්නකෝ මෙහෙම. අපි දකින වෙනස කියන්නේ මතු පිටින් තියෙන දෙයක් විතරක් නම් මේ මූලාශ්‍රය කියන්නේ ඒකට යටින් නොපෙනෙන කවදාවත් වෙනස් නොවන බලබතු පද්ධතියක් තියෙනවා. සැබෑ බලය තියෙන්නේ එතන කියලයි. ඉතින් අපි දැන් කිමිදෙන්නයි යන්නේ අන්නේ නොපෙනෙන ලෝකේ මොකක්ද කියලා හොයන්න. හරි. අපේ පළවෙනි කොටස තමයි මේ වෙනසක මායාව. ගොඩක් වෙලාවට මිනිස්සු හිතනවා අලුත් ආණ්ඩුවක් ආවම Tamanගේ ජීවිතවලට නියම වෙනසක් වෙයි කියලා. ඒත් මේ මූලාශ්‍රයට අනුව ඒ බලාපොරොත්තුවම මතු පිටින් පේන මායාවක් වෙන්න පුළුවන්. අපි බලමුකෝ ඒකේ යථාර්ථය මොකක්ද කියලා. මෙන්න බලන්න වම් පැත්තේ තියෙන්නේ අපිට පෙන දේ, ඒ කියන්නේ මායාව. අලුත් නායකයෝ වෙනවා, අලුත් පක්ෂ, අලුත් සලකුණු, ලොකු පොරොන්දු දෙනවා. ඒත් දකුණු පැත්ත බලන්න. ඒක තමයි මූලාශ්‍රය කියන යථාර්ථය. බලව්‍යුහයන් වෙනස් වෙන්නේ නැහැ, තීරණ ගන්න යාන්ත්‍රණය වෙනස් වෙන්නේ නැහැ, සම්පත් පාලනය කරන අය වෙනස් වෙන්නේ නැහැ. සරලවම කිව්වොත් එළියට පෙන දේවල් වෙනස් වුණාට ඇතුලේ තියෙන බලයේ හරය එහෙමම තියෙනවා. හරි. එහෙනම් අපි තව ටිකක් ගැඹුරට යමු. මොකක්ද මේ නොබින්දන පද්ධතිය කියන්නේ? කවුද මේකේ ඉන්නේ? මේක හැදිලා තියෙන්නේ කොහොමද? ඔන්න දැන් අපි මේ බල කේන්ද්‍රය ගැන හොයලා බලන්නයි යන්නේ. මේ මූලාශ්‍රය කියලා විදිහට මේ පද්ධතිය හරිම ශක්තිමත්. ඒකට හේතුව තමයි ඒක එකිනෙකට බැඳුණු ප්‍රධාන කුළුණු තුනක් උඩ ගොඩනැගිලා තියෙන එක. අපි බලමු මේ කුළුණු තුන මොනවද? ඒවා කොහොමද එකට වැඩ කරන්නේ කියලා. පළවෙනි කුළුණ තමයි අධිකාරී ව්‍යුහය. සරලවම කිව්වොත් මේ කියන්නේ රාජ්‍ය නිලධාරී තන්ත්‍රය, නීති පද්ධතිය, ආරක්ෂක අංශ වගේ දේවල්. ආණ්ඩු එනවා යනවා. ඒත් මේ ව්‍යුහය ස්ථිරයි. ඒක තමයි මේ සිස්ටම් එකේ කොඳුනාරටිය වගේ. දෙවනි කුළුණ ව්‍යාපාරික බලය. මේ කියන්නේ දේශීය ආර්ථික බලයෙන් ලොකු කොටසක් අතේ තියාගෙන ඉන්න සුළු පිරිසක් ගැන. මේ මූලාශ්‍රය කියන විදිහට මෙය එක පුරුවන් දේශපාලන තීරණ නීති රීති පවා තමන්ගේ වාසියට හරවගන්න. ඒ කියන්නේ ආර්ථික බලය තමයි දේශපාලනය පාලනය කරන්න කියන එක. තුන්වෙනි කුළුණ විදේශීය බලවතුන්. IMF වගේ ජාත්‍යන්තර ආයතන සහ ලෝකයේ බලවත් රටවල්. එයාලගේ ආර්ථික සහ දේශපාලන උවමනාවන් අපේ රට ඇතුලේ ගන්න තීරණවලට කෙලින්ම බලපානවා. ඒ කියන්නේ අපේ ප්‍රතිපත්ති සමහර වෙලාවට තීරණය වෙන්නේ රටෙන් පිටේ ඉඳන්. ඉතින් මෙතන තියෙන තීරණාත්මකම කාරණය තමයි මේක. අපි ඡන්දෙ දීලා පත් කරන දේශපාලනඥයෝ කියන්නේ මේ සිස්ටම් එකේ මුහුණ විතරයි. සැබෑ බලය, සැබෑ පාලනය තියෙන්නේ අර අපි කලින් කතා කරපු කුළුණු තුනේ එටතු අතේලු. හරි. ඊළඟ කොටස තමයි බලය මෙවලම්. එතකොට අපිට එන ප්‍රශ්නේ තමයි මේ බලගතු පද්ධතිය කොහොමද තමන්ගේ පාලනය දිගටම පවත්වාගෙන යන්නේ? ඒකට පාවිච්චි කරන ප්‍රධාන මෙවලම් දෙකක් ගැන මේ මූලාශ්‍රයේ සඳහන් වෙනවා. අපි බලමු ඒ මොනවද කියලා. පළවෙනි සහ බලවත්ම මෙවලම හඳුන්වන්න මූලාශ්‍රය යොදාගන්නේ හරිම කෙටි ඒත් හරිම තද වචන ටිකක්. මුදල් තමයි මේ පද්ධතියේ හදවත. මේක වැඩ කරන විදිය හරිම සරලයි. මූලාශ්‍රයට අනුව බලවත් ව්‍යාපාරික කණ්ඩායම් රටේ තියෙන ප්‍රධාන පක්ෂ හැම එකකටම වගේ සල්ලි දෙනවා. එතකොට මොකද වෙන්නේ? මැතිවරණයෙන් කවුරු දිනුවත් එයාලට තමන්ගේ ව්‍යාපාරික උවමනාවන් ඉටු කරගන්න පුරුවන්. ඒ කියන්නේ ආණ්ඩු මාරු වුණාට ආර්ථික පාලනය එකම පිරිසක අතේ තියෙනවා. දෙවනි මෙවලම තමයි දේශපාලන රංගභූමිය. මූලාශ්‍රය තර්ක කරන්නේ අපි දකින්න දේශපාලනය කියන්නේ මහජනයාට බලන්න හදපු නාට්‍යයක් වගේ දෙයක් කියලයි. සැබෑ තීරණ ඔප්පව ගන්නේ තිරය පිටුපසදී. මේකෙන් ඒක නියමෙටම පැහැදිලි කරනවා. වේදිකාව උඩ, ඒ කියන්නේ ප්‍රසිද්ධියේ පක්ෂ අතරේ උණුසුම් විවාද, රණ්ඩු සරුවල් හැමෝම පෙන්නනවා තමන් තමයි හරි කියලා. ඒ තිරේ පිටුපස්ස සමහර විට ඒ හැමෝම එකම ව්‍යාපාරික උවමනාවන් වෙනුවෙන් රහස් ගනුදෙනු කරනවා වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ක්‍රමයක් ඇතුලේ අපි දෙන ඡන්දයට දෙන වටිනාකම මොකක්ද? මූලාශ්‍රය ඒ ගැන කෙලින්ම අභියෝග කරන්නේ මේ වගේ සැර ප්‍රකාශයකින්. මේ පද්ධතිය තුල ඡන්දය දීම විහිළුවක්. ඇයි එහෙම කියන්නේ? හේතුව තමයි තොරතුරු පාලනය. මූලාශ්‍රයට අනුව අපිට මාධ්‍ය හරහා ලැබෙන තොරතුරු පවා යම් අරමුණක් වෙනුවෙන් හසුරුවලා අපිට ඕන විදිහට නෙවෙයි
යාලට ඕන විදියට ලබා දෙන්න පුළුවන්. එහෙම වුණොත් අපි ගන්න තීරණ ඇත්තටම අපේම ස්වාධීන තීරණද කියන බරපතල ප්‍රශ්නය මතුවෙනව නේද? හරි. හතරවෙනි කොටසට ආවා නව මනෝභාවයත්. ඉතින් මේ ඔක්කොම අහගෙන ඉද්දි හිත දෙන ප්‍රශ්නේ තමයි මේ සිස්ටම් එකෙන් ගැලවීමක් නැද්ද? මූලාශ්‍රය මේකට විසඳුමක්කුත් යෝජනා කරනවා. අපි දැන් ඒ ගැන කතා කරමු. මූලාශ්‍රයේ තියෙන ප්‍රධානම යෝජනාව හරිම බලගතුයි. ඒකෙන් කියන්නේ සැබෑ වෙනස පටන් ගන්න ඕන වේදිකාවට එන අලුත් නළුවෙක්ගෙන්. ඒ කියන්නේ නායකයෙක්ගෙන් දෙවි. ඒ වෙනස පටන් ගන්න ඕන ප්‍රේක්ෂකාගාරයෙන්. ඒ කියන්නේ විවේචනාත්මකව හිතන පුරවැසියන්ගෙන්. ඉතින් මේ අලුත් විදියට හිතනවා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ දේශපාලන වේදිකාවේ පේන රංගනයට එහා ගිහින් තිරේ පිටුපස ක්‍රියාත්මක වෙන නොපෙනෙන ව්‍යුහයන්, සල්ලිවල බලපෑම, මාධ්‍ය හැසිරවීම ගැන අපිම සවිඥානිකව ප්‍රශ්න කරමින් හොයාලා බලන එක. අවසාන වශයෙන් මේ උපුටා ගැනීමෙන් අපි කතා කරපු හැමදේම හරි ලස්සනට සාරාංශගත කරනවා අපේ දේශපාලනයේ කියන්නේ නාමවල, පක්ෂවල සහ පෝස්ටර්වල රංගපිටියක්. ඒත් රංගපිටිය පාලනය කරන අය තවමත් එකමයි. ඉතින් අවසාන වශයෙන් මේ විග්‍රහය අපි හැමෝගෙන්ම අහන ප්‍රශ්නේ තමයි මේක. සාමූහික චින්තනයේ වෙනසකට. ඒ කියන්නේ අපි හැමෝම එකට හිතන විදිහ වෙනස් වුණොත් ඇත්තටම මේ බලගත පද්ධතිය වෙනස් කරන්න පුරවන්ද? අන්න ඒක තමයි මේ විග්‍රහය අපිට හිතන්න ඉතුරු කරන ලොකුම අභියෝගය.